අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හිතන් ඉන්නේ කුරුඳු වල මේ බඩ අඹරන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කොහොමද කියලා. මේ කුරුඳු වල බඩ අඹරන එක සාමාන්‍යයෙන් අපි කුරුඳු හන්දි කරායින් පස්සේ ඊට දවසක් විතර අපි කුරුඳු වැල් වල තියනවා. හරිද? කුරුඳු වැල් වල තියන්නේ සාමාන්‍යයෙන් මද සුළඟේ මද පවනේ වේලෙන්න තමයි අපි මේ කුරුඳු මේ තියන්නේ මේ වැල් වල. හරිද? මම මේ කුරුඳු වැල් ඕගොල්ලන්ට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් අපි සිවිලිමඩ ආසන්නයේ තමයි දැල් හරස් අතට අපි ලනු අදලා දැල් හදලා තියෙන්නේ. සමහර කට්ටිය මේ දැල් ගහලා තියෙන යකඩ දැල් ගහලා ඒවයි වේලීම සිද්ධ කරනවා. ඒ වෙන සාමාන්‍යයෙන් ගොඩක්ම ඔය අපි කුඩා විදියට සිද්ධ කරන කට්ටිය අපි මේ කුඩා විදියට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒතකොට ගොඩක්ම ඒ වැඩ කරන්නේ සාමාන්‍යයෙන් මේ හිම දැල් ගහලා මේව කරන්නේ ගොඩක් අපනයනය කරන තැන්වල මේ කුරුඳු ගෙනහිල්ල තමයි හිම කරන්නේ. ඒතකොට ගොඩක් කට්ටිය මේ දැන් ඔය මෙතන කරන්නේ එතන බිම තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. ඒතකොට අපි සාමාන්‍යයෙන් අපි ගෙවල් වලනේ මේ කුරුඳු තැලීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒතකොට මේ ගෙවල් වල කුරුඳු තලනකොට අපි සාමාන්‍යයෙන් මේ විදියට අපිට තියෙන වාඩි. හරිද? පොඩි සාමාන්‍ය ගෙදරත් එක්කම පොඩි වාඩි තියෙනවා. ඒතකොට ඒ වාඩි වල තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒතකොට මේ හැම පොඩි කෙනෙක්ම මේ විදියට වාඩි වල හරිය නැත්නම් ගෙවල් ඇතුලේ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ගොඩක් කට්ටිය බැනලා දාලා තිබ්බ වීඩියෝ එකට කමෙන්ට් දාලා තිබ්බා මෙහෙම අපේ සිංහල එහෙම කියලා අපි ඉතින් පිහ දාලා ඒක තමයි කරන්නේ. ඒතකොට මඩුවකට වෙන සතෙක්ටවත් යන්න බැරි වෙන වහලා ලොක් කරලා එහෙම තමයි ඉතින් අපි පාවිච්චි කරන්නේ. ඒත් අපි බීම තමයි මේක කරන්නේ. මොකද අපේ වැඩ වලට පහසු වෙන්නේ. ඒත් මේවා අපි මේ පොඩි මේ කුරුඳු හන්දි කරපුවා ඊට පස්සේ මිටි බැඳලා අපි මේවා ලබා දෙනවනේ. මේවා ලබා දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපනයන කරන ගොඩක් ලොකු ප්‍රමාණ වලින් සාමාන්‍යයෙන් කිලෝ වාර්ෂයකට කිලෝ 90000 ලක්ෂය වගේ දෙන කට්ටිය ඉන්නවනේ. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍ය මේවා කරනකොට මේට වඩා වෙනස් ප්‍රොසෙස් එකක් කරන්නේ. ඒගොල්ලෝ මේවා කෑලි වලට කපලා එතකොට අර නිල් පොඩි කියලා අපි අර ඊයේ වීඩියෝ එකකට බැනලා තිබ්බා. අර කළු පාට මේ නිල් පොඩි කියලා කොටසක්. ඒ නිල් පොඩි කියලා කොටස මේ හන්දි කරන්න යොදා ගන්න එපා. එහෙම කියලා මේ බැනලා තිබ්බා. ඉතින් මේ ඒවා පස්සේ අපනයන කරන කට්ටිය ඒවා සුද්ධ කරලා ඒවා වෙනස් ඒ කියන්නේ ඒවා කොටස් විදියට ඒවා ගලවල තමයි මේ ඒවා සකස් කරලා තමයි අපනයන කරන්නේ. ඒ විදිහට අපනයනය කිරීම සිද්ධ කරන්නේ නැහැ. මේ ඒ වගේම මේ මෙතෙන්දී දැන් මේ බඩ ඇඹරීමේ ක්‍රියාවලිය ගත්තට පස්සේ එතකොට මේක කරන්නේ එතකොට කුරුඳු හන්දි කරලා දවසක් තියලා වැලේ ඊට පස්සේ ඊළඟ දවසේ තමයි අපි මේ කුරුඳු වල මෙහෙම බඩ අඹරන්නේ. මේකෙන් කරන්නේ කුරුඳු වල මෙහෙම කරාම කුරුඳු වල මේ තියෙන අර ඒක සිහින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මිලිමීටර් ප්‍රමාණය ඩයමීටර් එක විස්කාම්බය අඩු කරගෙන අපිට එතකොට C4 තියෙන එක C5ට වගේ මේව කරලා දෙන්න පුළුවන්. හැමදාම මේ කරන්නේ එක වෙලාව ඒ කරන්නේ පොඩි ප්‍රමාණයක් තමයි වෙනස් වෙන්නේ. ඒතර සිහින් කරගන්න පුළුවන්. එතකොට ඒ ගැන තමයි මට අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන උනේ.